හෙට දිනේ බඳින හෙට දිනේ ශික්ෂාපරණ පළඳින දරුවන්ගේ පූර්ව චාරිත්‍ර කරන්න සූදානම් වෙන්නේ වෙස්පේ කිරීම, හඟල යැදීම ආදී පූර්ව චාරිත්‍ර. අපි විශ්වාස කරනවා මේ සියලු ආභරණ අයිති දෙවියන්ට විශේෂයෙන් වෙස්සනුම් කට්ටලේ ඇති මලේ රජුරවන්ට ඒ වෙස්සනුම් කට්ටලේ ආවට ගියාට හිතකඩද ගත්තාම එකකින් වස්වදිනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ වටා බැඳිච්ච සුවිශේෂ චාරිත්‍ර ධර්ම පද්ධතියක් තියෙනවා. ඉතින් මේක අනාදිමත් කාලයක ඉඳලා පැවතීගෙන ආපු චාරිත්‍ර. මේවා බොහොම රහසිගතව නිවෙස් තුළ, පන්සල් තුළ ගුරුකුල වශයෙන් පවත්වන ආපු චාරිත්‍ර. ඉලිපිට නොකර රහසිගතව කරපු දේවල් වර්තමානයේ වෙනකොට ටිකක් ඒ රහසිගත ස්වරූපේ ඉක්මවලා ගිහිල්ලා වඩා විචිත්‍රවත් කාටත් දකින්න පුළුවන් විදිහට මේ චාරිත්‍ර මේ වෙනකොට අපි ඉස්ස කරගෙන යනවා. කාලයක් තිස්සේ පරිණාමය වෙලා ආපු විදිහ තමයි ඔය චාරිත්‍ර වෙන්නේ. ඉතින් අද දිනේ කරන්නේ අපි විශේෂයෙන් මේ දරුවන්ට ඒ ඇතිවන වස්තොස් දුරු කිරීම, ඒ වගේම හෙට දිනේ යම්කිසි නක්ෂත්‍ර දෝෂයක් ඇති වුණොත් ඒ දෝෂ දුරු කිරීම, ඒ වගේම අස්වා හුවා කටවා දෝෂාන්තකාරයක් තියෙනවා නම් ඒ සියල්ල දුරු කරන කියන අපේක්ෂාවෙන් මේ දරුවන්ගේ ආභරණ මේ යහම් මස්තකයේ තැන්පත් කරලා මෙතෙන්ට දෙවියන් පූජා වට්ටියක් තැන්පත් කරලා දෙවියන් වඩා ඉඳලා දෙවියන්ට ආරාධනා කරලා කවි කෝලිවර කියලා දෙවියන්ගේ ආශිර්වාදය දරුවන්ට ඒ දරුවන්ට අකුරු කරන ගුරුතුමිය ඇතුළු සියලු දෙනාට ඒ වගේම දෙමව්පියන්ට මේ සම්බන්ධ වෙලා සියලු දෙනාට ලබා දෙන්න. ඉතින් ඒ නිසා මේකෙදි මුලින්ම තියෙන්නේ දෙමව්පියන්ගෙන් අවසර ගැනීමේ අවස්ථාව. ඒ නිසා අපේ සියලුම දරුවෝ බුලත් අතක් අතේ තියාගන්න. දෙමව්පියන් අතේ වෙස්පෙට්ටිය, ශීර්ෂාභරණ සහ පඳුරක් තියාගන්න ඕනේ. මම දැක්ක දරුවන්ගේ අතේ පඳුරු තියෙනවා. පඳුරු තියෙන්න ඕනේ අම්මලා තාත්තලා ගාව. අපිට මේ අවස්ථාවට මෙතන වඳින්න අවශ්‍ය නිසා පැදුරක් අවශ්‍ය වෙනවා. අපිට පැදුරක් පොඩි පල්ලෙහින් හරි තියනවා නම් අරන් ඉන්න කවුරු හරි. පිරිවිදරුවෝ 5 දෙනා ඉස්සෙල්ලා මේ පැත්තට ඉන්නකො. තාත්තලා ඉන්න එපා දැන් මම. වයස පිළිවෙලට හිට ගන්න. වැඩිමල්ම දරුවා මේ පැත්තට එන්නේ, ඒ පිළිවෙලට හිට ගන්න. හොඳයි. ඊළඟට වැඩිමල්ම ගැහැණු දරුවාගේ ඉඳලා සකස් වෙන්න බෑ. හොඳයි. ඉස්සෙල්ලාම තියෙන්නේ දෙමව්පියන්ගෙන් අවසර ගන්න අවස්ථාව. අපි තා චුට්ටක් ඉහෙට වෙමුකෝ. මොකද මේ ඉස්සරහ දෙන්න ආවට පස්සේ අනිත් අයට වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. දැන් දුවලා පුතාලා හොඳින් අහගන්න. දෙමව්පියන්ට වදිනකොට නලල බිම තියලා අත් දෙක අතරින් නලල හොඳට බිම තියලා කකුල් දෙක අල්ලලා වදින්න ඕන. බුලත් අත වෙස්පෙට්ටිය උඩින් ශීර්ෂාභරණ උඩින් තියන්න. එතකොට අම්මා හැමතිස්සෙම තාත්තගේ වම් අත පැත්තෙන් හිට ගන්න. අම්මා මෙතෙන්ට එනකොට වම් අත පැත්තෙන් හිට ගන්න. අපි පළවෙනි දෙන්නව සකස් කරලා දෙන්නම්. ඒ පිළිවෙලට අනිත් අය ඒ රාජකාරිය පිළිවෙලට කරගන්න. අම්මයි තාත්තයි එන්නකො මෙතෙන්ට. ඔය පුතාට ඉස්සරහට. වෙස්පෙට්ටිය උඩින් තියන්න බුලත් අත දන ගහලා වදින්න. හොඳයි. දැන් දෙමව්පියන්ගේ අතේ තියෙන පඳුර අමරක් වදින්න. පඳුර තියන්න බුලත් අතට උඩින්. බුලත් අත හරවන්න අනිත් පැත්තට. වෙස්පෙට්ටිය පිටින්ම තාත්තාගේ දරුවට බාර දෙන්න.